හැමදාම විභාගේ ගොඩ දාන්න. නැත්තම් ජීවිතේ ලොකු ගේමක් ගහන්න හිතාගෙන දවස පටන් ගත්තට රැවෙද්දි කිසිම වැඩක් කරන්නේ නැතුව ඒක හෙටට කල් දානව නේද? එහෙනම් මේක අහගනි. මේ වීඩියෝ එක අන්තිමට මම කියන දේ තමයි ලංකාවේ 99% දෙනා ෆේල් වෙන්න ප්‍රධානතම හේතුව. ඒක දන්නේ නැතුව උඹ අද කොච්චර කට්ට කෑවත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. උඹට ජීවිතේ ඕනම දෙයක් ලබා ගන්නේ කොහොමද? හොඳට අහගනි. මෙන්න මේකයි ඒකේ තියෙන ලොකුම රහස. ඉල්ලපන්. ඔව් බං එච්චරයි. ජීවිතේ උඹ උපරිමයටම පෙකුණ ගන්න ඕනේ, මාස්ටර් කරන්න ඕනේ එකම එක කලාවක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ ඉල්ලීමේ කලාව. ඉල්ලනවා කියන්නේ මොකක්ද බං? ඉල්ලනවා කියන්නේ උඹට ජීවිතේ ඇත්තටම මොනවද ඕනේ කියලා පැහැදිලිව එක්සැක්ට්ලි දැනගන්න එක. මේක මාරම පවර්ෆුල් ෆෝමියුලා එකක් බං. උඹ නිකම්ම හරක් වගේ මහන්සිලා වැඩ කරන good worker කෙනෙක් වෙලා විතරක් මදි. හරියට තමන්ගේ ටාගට් එක ඉල්ලන්න දන්න good asker කෙනෙකුත් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු 3 උඹේ ඔළුවට දාගනි. පළවෙනි දේ ඉල්ලීම තමයි ලබා ගැනීමේ ආරම්භය. උඹ හරියට ඉල්ලන්න පටන් ගත්තම උඹේ ඇතුලේ අමුතුම මානසික ආවේගශීලී ප්‍රොසෙස් එකක් ස්ටාර්ට් වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා මම දන්නෙත් නෑ බං. හැබැයි මම සාතික් කරලා කියනවා ඒක පට්ටෙටම වැඩ කරනවා. ඒක හරියට බටන් එකක් ප්‍රෙස් කළාම මුළු මැෂිනරියම ඔටෝමැටික් වැඩ කරනවා වගේ වැඩක්. උඹ ජීවිතේ හැම දෙයකම මුල් හොය ඒවට හේතු හොය ඉඳලා කාලේ කන්න එපා බං. සමහරුන් ගහක මුල් ගැන පරීක්ෂණ කර කර ඉද්දි තව සමහරුන් ගිහින් ඒ ගහේ තියෙන ගෙඩි කඩාගෙන කාලත් ඉවරයි. උඹට ඕනේ ওই දෙගොල්ලොන්ගෙන් කොයි පැත්තේ ඉන්නද කියලා අදම තීරණය කරපන්. දෙවෙනි කරුණ ලබා ගැනීම. එහෙම නැත්තම් රිසීවිං කියන දේ කවදාවත් ප්‍රශ්නයක් නෙවෙයි බං. ඒක ඔටෝමැටික් වෙන දෙයක්. එහෙනම් අවුල තියෙන්නේ කොතනද? උඹ හරියට උඹේ ටාගට් එක ඉල්ලන්නේ නැති එකයි උඹේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නය. නිකමට උඹ ගැනම චෙක් කරලා බලපන්. සමහරුන් ඉන්නවා උන් කියනවා අඩේ දැන් තමයි මට මේක මීටර උනේ. මම ගිය අවුරුද්ද පුරාම රෑදවල් නැතුව මාර කට්ටක් කෑවා. හැබැයි මගේ ටාගට් එක මොකද්ද කියලා ලියපු එක කොල්ල කෑල්ලක්ම මගේ ළඟ නෑනේ කියලා. අන්න ඒකයි බං මම කිව්වේ. උඹ පට්ට කට්ටක් කන්න good worker කෙනෙක්. හැබැයි උඹ අන්තිම අසාර්ථක poor asker කෙනෙක්. අද මේක වෙනස් කරගනි. තුන්වෙනි දේ සක්සස් එක කියන්නේ හිඟ වෙන පොලිමේ ඉඳලා ගන්න ඕන දෙයක් නෙවෙයි බං. උඹ කවුන්ටර් එකක් ළඟට යද්දි සක්සස් එක කියන එක ඉවර වෙන්නේ නැහැ. සක්සස් එක කියන්නේ ඒක හරියට මහා මුහුදක් වගේ. ඕන තරම් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ලංකාවේ බහුතරයක් මිනිස්සු ඔය මහා මුහුද ළඟට යන්නේ තේ හැන්දක් අරගෙන. නිකමට උඹ පිච් එක කොලින්ම අවාගනි. ඔය මහා මුහුදේ සයිස් එක දිහා බලලා දැන්වත් ඔය තේ හැන්ද විසික් කරලා දාලා අඩුම ගානේ සක්සස් එක කියන දේ ගන්න නම් උඹ පට්ට ලොකු බාල්දියක්වත් අරන් ඵලයන්. මචං හරියට ඉල්ලන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි බුද්ධිමත්ව ඉල්ලපන්. ඔබ කට ඇතුලෙන් කෙඳිරි ගානනම් ඔබට මේ ලෝකෙන් කිසිම දෙයක් ලබා ගන්න බෑ. පැහැදිලිව ස්පෙસિෆික් විදිහට උඹේ ටාගට් එක මොකක්ද කියලා කියපන්. කොච්චර පළලද, කොච්චර උසද, කොච්චර ඉක්මනටද, මොන පාටින්ද, කොච්චර ප්‍රමාණයකින්ද කියලා උඹට ඕන දේ එක්සැක්ට්ලි ඩිෆයින් කරපන්. ඒක මාරම පවර්ෆුල් බං. එතකොට උඹේ ගෝල් එක නිකන් මැග්නට් එකක් වගේ උඹ මේ පැත්තට ඇදලා ගන්නවා. උඹ ඒක කොච්චර ලස්සනට පැහැදිලිව විස්තර කරනවද? අර මැග්නට් එකේ බලය ඒ තරමට වැඩි වෙනවා. දෙවෙනි එක පට්ට විශ්වාසයකින් ඉල්ලපන්. මේක තමයි මේ සමීකරණේ තියෙන බොළඳම කෑල්ල. ලොකු මිනිහෙක් වගේ හැමදේම සැක කරන්නේ නැතුව පොඩි ළමෙක් වගේ පියෝ විදිහට උඹේ ගමන විශ්වාස කරපන්. ලොකු මිනිස්සු හැමදේම සැක කරනවා වැඩි. අන්න ඒ නිසා ගේම් ප්ලෑන් එක ලොකු මිනිහෙක් වගේ ගහපන්. හැබැයි ඒක ඇචීව් කරන්න පුළුවන් කියලා පොඩි ළමෙක් වගේ විශ්වාස කරපන්. දවස් 90ක්. ඔව් දවස් 90ක් විතර මේක try කරලා බලපන්. හැබැයි මේක මතක තියාගනින් බා. උඹ හිතන දේ ඉල්ලන හැම දෙයක්ම ඒ විදිහටම උඹට ලැබෙන්නේ නැහැ. මොකද මේක ලංකාව. මේ හැමතැනම ඉන්නේ කකුලෙන් අඳින මිනිස්සුයි. හැමතැනම තියෙන එක එක જાතියේ බාධාවලුයි. හැබැයි උඹේ ගෝල් සෙටිං ෆෝමියුලා එක උඹ හරියටම පාවිච්චි කළොත් උඹේ සතුටටයි සල්ලි වලටයි ඕනෑවටත් වඩා දේවල් උඹට අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන්. මචං උඹ හිතන ඕනින්ම දවසක උඹේ ලයිෆ් එකේ ඩිරෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම කණිපිට ගහන්න උඹට පුළුවන්. අන්නේ වෙනසට කියන සුපිරිම වචනේ තමයි මැසිව්. මැසිව් ඇක්ෂන් කියන්නේ මේ හැම ලෙඩකටම තියෙන එකම බෙහෙත. උඹ බිස්නස් එකක් පටන් ගත්තා නම් කෝල්ස් 10 ගණනක් ගනි. මිනිස්සු කන්ටැක්ට් කරනවා නම් 10 ගණනක් කන්ටැක්ට් කරපන්. ඔබ chance එකක් ඉල්ලලා දොරවල් වලට තට්ටු කරනවා නම් 10 ගණනක් තට්ටු කරපන්. මම එකපාරට try කරලා බලන්නම් කියන්නේ හිඟන්නන්ගේ භාෂාව බං. එතකොට මම මාසයක් විතර බලන්නම් කියන එකාගේ බැංක් account balance එක කොහොමද කියලා උඹට නිකම්ම හිතා ගන්න පුළුවන්. හොඳ අයිඩියා එකක් ගනි. ඒක දරුණුවටම වැඩ කරපන්. හැමදේම 100%ක් ඉගෙන ගන්නකම් බලන් ඉන්න එපා. එහෙම වුණොත් උඹේ කාලේ ඉවර වෙලා අන්තිමට උඹ හැමදේම දන්න හැබැයි සතේ නැති එකෙක් වෙලා නවතියි.
මචං මෝඩෙක් කියලා සල්ලි නැතුව ඉන්න එක ෂේප්. හැබැයි මාර වැඩෙක් වගේ හැමදේම දැනගෙන සල්ලි නැතුව ඉන්න එක නම් මාරම පව් බං. උඹේ ගිනීම නිකම්ම දැනුමට විතරක් සීමා වෙන්න දෙන්න එපා. ඒ ගිනීම ඇක්ෂන් එකක්. එහෙම නැත්නම් ක්‍රියාවක් බවට පත් කරපන්. මචං වැඩේ ලේසි වෙන්න කියලා විශ් කරන්න එපා. විශ් කරපන් උඹ ඊට වඩා බෙටර් වෙන්න කියලා. ප්‍රොබ්ලම්ස් අඩු වෙන්න කියලා නෙවෙයි. උඹේ ස්කිල් වැඩි වෙන්න කියලා විශ් කරපන්. චැලෙන්ජස් අඩු වෙන්න කියලා නෙවෙයි. උඹේ දැනුම වැඩි වෙන්න කියලා විශ් කරපන්. හැටේඳා උඹේ ලයිෆ් එක චේන්ජ් කරන්න උඹ කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැත්තම් ගෙස් කරපන්. ඊළඟ අවුරුදු 5 කොහොම වෙයිද කියලා. මහ දෙයක් වෙන්නේ නෑ බං. ඒකත් පහුගිය උඹ ගත කරපු අවුරුදු 5 වගේම තමයි බං. මොකද හෙට දවසේ උඹ කිසිම වෙනසක් කළේ නැත්තම් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ. සක්සස් එක කියන්නේ උඹ පස්සෙන් පන්නන්න ඕන දෙයක් නෙවෙයි. උඹේ වටිනාකම දැකලා ඒක උඹ ළඟට ඇට්‍රැක්ට් කරගන්න ඕන දෙයක්. ඒ නිසා පර්සනල් ඩිවෙලොප්මන්ට් වලට වැඩ කරපන්. රස්සාවකදී මට මේකෙන් මොනවද ලැබෙන්නේ කියලා අහන්න එපා. මම මේකෙන් මොන වගේ මිනිහෙක් බවට පත් වෙනවද කියලා අහපන්. මොකද ඇත්තම සතුට තියෙන්නේ උඹට ලැබෙන දේවල් වල නෙවෙයි. උඹ පත් වෙන කැරක්ටර් එක ඇතුලේ. හොඳට අහගන්න. ජීවිතේ කියන්නේ උඹ හිතනවා වගේ ලේසි ගමනක් නෙවෙයි බං. උඹට වරදිනවා, උඹ වැටෙනවා, අඩන්න වෙන දවස් අනන්තවත් වෙනවා. හැබැයි අන්නේ වැටෙන හැම වෙලාවකම ආයමන් නැගිටලා ගේම ගහන්න නම් මුල් ලෝකෙම උඹ ඉස්සරට ආවත් බය නැතුව ෆේස් කරන්න නම් උඹ අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න ඕනේ ජීවිතේ රහස් 4ක් තියෙනවා. මේක නිකන් කතාවක් නෙවෙයි. මේක තමයි මචං ලයිෆ් එක තියෙන ඇත්තම රියැලිටි එක. කන් දෙක ඇරලා හොඳට අහගන්න. මේ 4 තේරුම් ගත්තොත් මේ ලෝකෙ කිසිම එකකට උඹව වටන්න බෑ. පළවෙනි එක ජීවිතේට එන ප්‍රශ්න වලටයි කඩාවැටීම් වලට බය නැතුව මුහුණ දීපන්. ජීවිතේ ගමනක් යද්දී අපිට හෙන ගහනවා වගේ ප්‍රශ්න එනවා. සල්ලි නැති වෙනවා. මිනිස්සු දාලා යනවා. හදවත කුඩුපට්ටම් වෙන කාලවල් එනවා. ඒත් අඬානිදලා වැඩක් වෙන්නේ නැහැ. කැලෙන්ඩරෙන් ඒ දවස් ඉරලා විසික් කරන්න බෑනේ. ඒ අමාරුම කාලෙදි වැටෙන්නේ නැතුව ඊට වඩා ශක්තිමත්යක්, බුද්ධිමත්යක්, පට්ටම කැරක්ටර් එකක් වෙනවා. දෙවෙනි එක ලැබෙන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජීවිතේ ගොඩ යන්න අපිට සමහර වෙලාවට පට්ටම opportunities එනවා. chance එකක් කියන්නේ හැමදාම එන දෙයක් නෙවෙයි. ඒ නිසා එකෙන් උපරිම ප්‍රයෝජන ගනින්. හොඳ opportunity එකක් ආපු වෙලාවේ කට්ට කාලා වැඩ කරන්නේ නැති එකාට අනිවාර්යෙන්ම ඊළඟ දවසේ අනුන්ගේ හිඟා කන්නට සිද්ධ වෙනවා. ඒ නිසා chance එකක් ආපු ගමන් හැංගිලා ගේමට බෑ. තුන්වෙනි එක උඹේ ටාගට් එක උඹේ හීනේ අන වගේ රැකගන්න. ඔබ මොනවාරි අලුත් දෙයක් පටන් ගත්තට පස්සේ ඒ ගමන යද්දී එක එක distractions එහෙම නැත්නම් බාධා කෙනෙක් කකුලෙන් අඳින මිනිස්සු වෙනවා. ජීවිතේ හැම හොඳ දෙයකටම බාධා එනවා. ඒක තමයි reality එක. ඒ නිසා ඔබ business එක වෙන්න පුළුවන්. ඔබ exam එක වෙන්න පුළුවන්. මේ හැමදේම අර වටේ ඉන්න toxic මිනිස්සුන්ගෙන් බේරගන්න එක උඹේම වගකීමක්. හතරවෙනි එක කිසිම පචයක් ගන්න නැතිව අන්තිම result එක උඹ බාරගන්න. එක කාලයකදී උඹේ රිසල්ට් එක එල්ලිට එන දවසක් එනවා. අන්න එදාට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව ඒකේ සම්පූර්ණ වගකීම උඹ බාරගන්න. උඹ රෑදවල් නැතුව කට්ට කාලේ වැඩ කරා නම් කාටවත් බය නැතුව ඒ සුපිරි රිසල්ට් එක භුක්ති විඳපන්. හැබැයි උඹ ඇනගත්තා නම් වෙන එකෙක්ට දොස් කියන්නේ නැතුව ඔව් මට වැරදුනා කියලා ඒ වගකීමක් ගනින්. අන්න ඒකට තමයි බං නියම පරිණතභාවය කියන්නේ. මචං ජීවිතේ වැදගත්ම දේ වෙන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක නෙවෙයි බං. ඒ දෙයට උඹ කොහොමද රියැක්ට් කරන්න කියන එකයි. බලාපොරොත්තු කඩවීම කියන්නේ දුප්පම් මිනිස්සුන්ට විතරක් දීලා දීපු ස්පෙෂල් ටැග් එකක් නෙවෙයි. ඒක හැමෝටම වෙනවා. හැබැයි දිනන එකයි පරදින එකයි අතර වෙනස තියෙන්නේ ඒ වැටුණු වෙලාවට උඹ මොකද කරන්න කියන එක විතරයි.